Hai කොහොමද හැමෝම හොඳින් ඉඳී කියලා හිතනවා. අර පැත්තේ ලස්සන සන්සෙට් එකක් තියෙනවා. හරිද? මම දැන් කරන්න යන්නේ මේ පාරෙන් උඩහට ගිහිල්ලා ඒ පාරේ තියෙන view point එකක්. එතෙන්ට ගිහිල්ලා අපි සන්සෙට් එකේ ලස්සන බලමු. හරි. සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගිහින් බලන්න. පොඩි අදහස් ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කරලා බලමු. Let's go. මම මන්දන් ඉන්න ලොකේෂන් එක තියෙන්නේ බෙරගල ඉඳලා වෙල්ලවායට යද්දි කිලෝමීටර් 1.5ක් විතර ඇති. මේකට කියන්නේ ලෝ බ්ලැක් කෝඩ් කියලා. වත්තම ලස්සන මාරම ලස්සන ලොකේෂන් ටිකක් තියෙන ලස්සන පැත්තක්. ඕගොල්ලන්ට මේක දැක්කම පේනවා ඇතිනේ. වටේටම කඳු තියෙන්නේ. ඒ පැත්තෙන් නීඩිමෙන් ඇහිලා මේ පැත්තෙන් අවුව වදිනවා. ඉතින් ලස්සන මාරගස් තියෙනවා. මාරම ලස්සන පාරක් එක. අද පොඩ්ඩක් නිින්ද ගියා මට. නැත්තම් මීට කලින් ගිහලා ලස්සන view එකක් ගන්න තිබ්බා. සන්සෙට් එක එන වෙලාවට. අද පොඩ්ඩක් නැගිටින්න බරක් වුණා. පේනවා සන්සෙට් එක එනවා. අපි දැන් වෙරගල අන්දින් උඩට දාගත්තා. මෙතනින් තව පොඩ්ඩක් උඩට ගිහිල්ලා තෙන් බලමු. තව කවුරු හරි ඇවිල්ලා view එක බලන්න. එයා දුමොත් දාගෙන ලස්සන view එක දිහා බලාගෙන ඉන්නවා. ඕම තමයි මම මේ පැත්තේ දවල් වරුවරේ මාවොත් මේ පාර දිගට කට්ටිය ඉන්නවා මේ ලස්සන දකින්න. කවුද දෙයනේ ඉතින් මේ වගේ ලස්සනක් දැක්කම නවත්තලා බලන්න තෝ යන්නේ ඉතින්. මම ටයර් පොලිස් ගියාවා බං ඒ හින්දා පොඩ්ඩක් බය යන්නේ. පාරක් පොඩ්ඩක් වතුර තියෙනවා ලිස්සයිද කියලා බයට යන්නේ මම. අනේ පොඩ්ඩක් පරක් වුණා වැඩි අද එහත් උඩටම ඇවිල්ලා. අර යවුලක් නැහැ. අපි යන්කෝ ආපු ගමන. දෙකෙන් චූටි දියල්ලක් තියෙනවා. අර පැත්තේ අවුවේ මේ පැත්තේ චූටි දියල්ලක්. මේ පැත්තේ කඳු සේලිය නිදහස් පාරක්. උදේ වන්දර මාර ෆීලිං එකක් තියෙන්න මම මේ වගේ රවුමක් දාන්න ආවම වීඩියෝ එක රෙකෝඩ් වෙනවද කියලා බලනවා. කැම් එක පේන්නේ මේ හෙල්මට් එක දාගෙන බලන්න. ඊට පස්සේ මම ඔහේ කියෝගෙන යනවා. ඉතින් මොකොත් පේන්නේ නැහැ, මොකොත් ඇහෙන්නේ නැහැ. තියනවා තැන. හරි මචං, මේක තමයි ප්ලේස් එක. මම ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් දාන්නම් බලන්න. තව ලස්සන වැඩ ටිකක් ප්ලෑන් කරලා ඉන්නවා. බලමු කරගන්න පුළුවන් වේද කියලා. සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් වෙලා ඉන්න. මොකක් කරේ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. පුළුවන් තරම් හදාගන්න බලන්න. Thank you so much හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකම් බලමු. Bye. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.